ඒක තියෙන්නේ හරිම පොඩි possibility එකක්. මොකද ඒකත් පොඩි හේතුවක් තියෙනවා. දන්නේ නැහැ අපේ ඒ ජොබ් එකේ ඩියුරේෂන් එක කොච්චරද කියලා. ඒ කියන්නේ මම කරේ සයිකොලොජි ඩිග්‍රී එක වෙනස් වුණා යම්කිසි හේතු නිසා. ඒත් එක්කම ඊහා සමාන්තර වෙන තව ඩ්‍රීම් එකක් තියෙනවා. මගේ ලයිෆ් එකේ මට ඉස්සරහට යන්න තියෙන ගෝල්ස් වලට ඒක වැදගත් වෙයි. සමහර විට ඒක වටීවි. එහෙම හිතලා මම ඇප්ලයි කරා. Hello guys, welcome back to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරපු මගේ channel එකේ videos බලන හැමෝටම ගොඩක් thank you. මම හැමෝටම ගොඩක් ආදරෙයි. ඉතින් ගොඩක් අය මගෙන් අහලා ප්‍රශ්න වලට උත්තර මම දුන්නා. හැබැයි cabin crew දේවල් ගැන අහලා තිබ්බ හැම ප්‍රශ්නයකටම මම කමෙන්ට්ස් වලින්ම උත්තර දුන්නා මම දන්න විදිහට. හැබැයි මම cabin crew කෙනෙක් නොවන හින්දා මම දන්නේ නැති දේවල් වලට මම උත්තර දෙන්නේ නැහැ. කට්ටිය අහලා තිබ්බා අය වීඩියෝස් කරන්නේ නැත්තේ වීඩියෝස් කරන එක නවත්තලා තියෙන්නේ ඇයි කියලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව මම cabin crew කෙනෙක් නෙවෙයිනේ. ඒකට මම cabin crew ගැන වීඩියෝස් දාන එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. කියන්නේ මෙයා cabin crew කෙනෙකුත් නෙමෙයිනේ. අය මේ වීඩියෝස් දාන්නේ වගේ ප්‍රශ්න ගොඩක් අයට ඇවිල්ලා තිබ්බා. ඉතින් මම දැම්මේ නෑ ඕනේ නෑනේ කියලා. සහ මම සමහර වීඩියෝස් දේවල් channel බලලා ඒ දේවල් හොයාගෙන විස්තර හොයාගෙන මගේ channel එකේ දාලා තියෙනවා. එතකොට ඒවට සමහරු කියලා තිබ්බා මම සමහර channel copy කරනවා කියලා. ඇත්තටම copy කරනවා කියන්නේ මම දන්නේ නැති දෙයක් මම තව කෙනෙක්ගෙන් බලලා මගේ channel එක හරහා ඔයගලන්ට දෙන එක copy කරනවා කියලා මම දකින්නේ නැහැ. හැබැයි මම යාගෙන් දේවල් ඉගෙනගෙන තමයි ඔයාලට දේවල් කියන්නේ. එනොත් මම පඬිතයා වගේ අන්තව copy කර වීඩියෝස් දාන්නේ නැහැ. ඉතින් අද වීඩියෝ එක චුට්ටක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මොකද ගොඩක් අය මගෙන් අහලා තිබ්බා ඇයි මේ පාර cabin crew apply කරේ නැත්තේ? ඒක මගේ dream එක නෙවෙයිද කියලා. ඉතින් ඒකට උත්තර දෙන්න තමයි මම අද වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. මම ප්‍රශ්න ටික ලියාගත්තා. මේ පිළිවෙලට මොනවද කියන්න ඕනේ එහෙම ටික. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ඔයාලට දැනගන්න පුළුවන් වෙයි මගේ හීනේ ඇත්තටම cabin crew කෙනෙක් වෙන එකද එහෙම නැත්නම් වෙන එකක්ද? එතකොට ඇයි මම cabin crew apply කරේ නැත්තේ? මම මොකද කරන්නේ සහ මම මොකද කරන්නේ කියන ටික. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අපි ඉස්සරහට යමු. හරි. ඉතින් මුලින්ම හැමෝටම ප්‍රශ්නයක් තිබ්බේ හැමෝටම නෙමෙයි. ඉතින් ඔක ඉතින් දැන් කමෙන්ට් දායි. හැමෝටම ප්‍රශ්නයක් අපිට ප්‍රශ්නයක් තිබ්බේ නැහැ කියලා සමහර අය. එහෙම. සමහර අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බනේ ඇයි මම මේ පාරේ cabin crew apply කරේ නැත්තේ කියලා. මෙහෙමයි මම cabin crew first apply කරද්දී මම A level second try එක කරලා හිටියේ. එතකොට second try එක කරලාද? ඔව් second try එක කරලා නෑ කරන්න පාඩම් කරන ගමන් හිටියේ. ඉතින් එතකොට මට මම වෙන මොකොත් fixed studies කරන්න පටන් ගන්න තිබෙත් නෑ. මොකද ජොබ් එකක් කරගෙන මම හිටියෙත් නැහැ. ඉතින් ඒ නිසා අර මම අර පොඩි කාලේ මට තිබ්බ ආසාව නිසා අර එක්ස්පීරියන්ස් එක ගන්න තමයි මම ඉන්ටර්විව්ස් වලට ෆේස් කරන්න ඇප්ලයි කරේ. ඉතින් එතකොට මට ඊමේල් ආවා. ඉතින් මම ඉන්ටර්විව්ස් ගියා. මම ඔයාලට එක ෂෙයා කරලා තියෙනවා. ඉතින් ඊගාව පාර මම ෆස්ට් ඇප්ලයි කරද්දී එතකොට ඊගාව පාර මම ඇප්ලයි කරනකොට මම part time job එකක් කර හිටියේ. third try එකේ result ඇවිල්ලා part time job එකක් කරන ගමන් මම open university එකේ degree එකක් කරන ගමන් තමයි හිටියේ. ඔයාලා දන්නවා ඇති open university එකේ ගොඩාක් degree තියෙනවා. ඒවා අපිට part time විදිහට කරන්න පුළුවන්. ඒ කියන්නේ online lectures යනවා අපිට examinations වලට විතරයි center එකට යන්න ඕනේ. ඉතින් මම කරේ psychology degree එක. ඉතින් psychology degree එක කරන ගමන් ඉන්නකොට තමයි මට Emirates එකට interview email එක ආවේ.
සහ මම ගියේ. මොකද මම ඩිග්‍රී එක අවුරුදු 4 කම්ප්ලීට් කරනකොටත් මට ලෙක්චර්ස් ඔන්ලයින් යන්නේ. එතකොට එක්සැමිනේෂන්ස් වලට මට වැකේෂන් නිවාඩු අරන් ලීව් අරන් එන්න පුළුවන්. එහෙම වගේ හිතලා සහ ඊට ඒ ඔක්කොටම වැඩිය මට අර එක්ස්පීරියන්ස් එක ගන්න උවමනාව තිබ්බ නිසා තමයි මම ඇප්ලයි කරේ. හැබැයි එහෙම ඉන්නකොට තමයි sorry ඉතින් ඒ එහෙම ඇප්ලයි කරාට මගේ සිටුේෂන් එක වෙනස් වුණා යම්කිසි හේතු නිසා. ඉතින් ඒ හින්දා මට දැන් ඇප්ලයි කරන්න පුළුවන් පොසිබිලිටි එකක් නෑ කියන්න බෑ, හරිම අඩුයි. ඉතින් අපි ඊළඟට කතා කරමු ඇයි මට දැන් ඇප්ලයි කරන්න බැරි කියලා. හරි. ඉතින් ඊට පස්සේ දැන් මම ඕපන් හිස්ටරි ඩිග්‍රී කරන ගමන් ඉන්නකොට මට දැනගන්න හම්බුණා IEFSLS මට මතක නෑ කොහමරි ගවර්න්මන්ට් ලෝන් ස්කීම් කියන ගවර්න්මන්ට් ලෝන් ස්කීම් එකෙන් අපිට ප්‍රයිවට් කැම්පස් ඇප්ලයි කරන්න පුළුවන් කියලා මම දැනගත්තේ එතකොට. ඉතින් මම හිතුවා ඒක හොඳ වෙයි කියලා. කියන්නේ මොකක් හරි දැන් මගේ ලයිෆ් එකේ මට ඉස්සරහට යන්න තියෙන ගෝල්ස් වලට ඒක වැදගත් වෙයි. සමහර විට ඒක වටීවි. එහෙම හිතලා මම ඇප්ලයි කරා ලෝන් ස්කීම් එකට. ඉතින් මම ඒකත් සිලෙක්ට් වුණා සහ මම කැම්පස් එකට ආවා. ඊට පස්සේ ඉතින් මට ෆුල් ටයිම් ඩිග්‍රී කරන්න වෙනවා. සප්තවස් 5ම ලෙක්චර්ස්. එතකොට අසයින්මන්ට්ස් තියෙනවා, ඉන් ක්ලාසස් තියෙනවා. ඒවා මේවත් එක්ක මට තියෙන්නේ හරිම චූටි පොසිබිලිටි එකක් එයාලයින්ස් ඇප්ලයි කරන්න. අනිත් එක අපිට 80 ඇටෙන්ඩන්ස් බලනවා. එතකොට අපි ඒ ඇටෙන්ඩන්ස් නැති වුණොත් සමහර විට අපිට එක්සැමිනේෂන්ස් වලට සිට් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒවා මේවා හින්දා මට ඇප්ලයි කරන්න බැරි වුණා. සහ ඩිග්‍රී එක කම්ප්ලීට් වෙනකන් ඇප්ලයි කරන්න හරිම අඩු පොසිබිලිටි එකක් මට තියෙන්නේ. හැබැයි මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා third year හරි fourth year හරි අපෝ ඇප්ලයි කරන්න. but ඒක තියෙන්නේ හරිම පොඩි පොසිබිලිටි එකක්. මොකද ඒකට පොඩි හේතුවක් තියෙනවා. මම ඒක ඊගොට කතා කරන්න. දැන් කතා කරමු මම ඊගාවට එන වේකන්සි එකකට ඇප්ලයි කරන්න හරි පොඩි පොසිබිලිටි එකක් තියෙන්නේ කියලා කිව්වේ ඇයි කියලා. ඒ කියන්නේ ඇත්තටම මගේ මේන් ඩ්‍රීම් එක කැබින් ක්‍රූ කෙනෙක් වෙන එක නෙවෙයි. මෙහෙමයි. මම කියනකොට කැබින් ක්‍රූ කියන්නේ හරිම අර ෆික්ස්ඩ් ජොබ් එකක් නෙවෙයි. එතකොට අපිට කැබින් ක්‍රූ කෙනෙක් වෙනවාට පස්සේ අපි දන්නේ නැහැ අපේ ඒ ජොබ් එකේ ඩියුරේෂන් එක කොච්චරද කියලා. ඒ කියන්නේ සමහර විට ජොබ් එකේ ඩියුරේෂන් එක අවුරුදු 2ක් දැන් සමහරින් ෆස්ට් කොන්ට්‍රැක්ට් එක යන්නේ 2ක් 3ක් වගේනේ. හැබැයි අපි දන්නේ නැහැ අපිට කොච්චර කාලයක් එතන අපිට සර්වයිව් වෙලා ඉන්න පුළුවන්ද කියලා. සමහර විට අපිට ඒ අර රීලොකේට් වෙලා අර කඩියක් නැතුව යාළුවොත් නැතුව අම්මලා තාත්තලාත් ළඟ නැතුව කියන්නේ කිසිම කෙනෙක් ළඟ නැතුව ඒ ඉන්න එක්ස්පීරියන්ස් එක නිසා අපිට ඒ ජොබ් එක එපා වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඒකේ තියෙන ප්‍රෙෂර් එක හැමදේමත් එක්ක අපිට ජොබ් එක එපා වෙන්න පුළුවන්. එතකොට ඒ ජොබ් එක එපා වුණොත් අපි එකකින් අයින් වුණොත් අයින් වෙලා ආවොත් අපිට බෑකප් ප්ලෑන් එකක් තියෙන බෑ. ඒ කියන්නේ ඒක එපා වෙලා ඇවිල්ලා අපි මොකද කරන්නේ? පිට කරන්න මොකක් හරි තියෙන්න බෑ. ඒ කියන්නේ මට කැබින් ක්‍රූ කියන කැරියර් එක එපා වෙලා මම ජොබ් එක එපා කියලා අයින් වෙලා ඇවිල්ලා මම කරන්නේ මොකද්ද කියන මට කිසිම ක්වොලිෆිකේෂන් එකක්වත් නැත්තම් මම ඊගාවට මොකද කරන්නේ? මුකුත් කරන්න වෙන්නේ නැහනේ. ඉතින් ඒව මේවත් කල්පනා කරලා මං හිතුවා ක්වොලිෆිකේෂන් එකක් හදාගෙනම හිටියනම් හොඳයි කියලා. හැබැයි කොහොම ඉන්නකොට මට පස්සේ තමයි තේරුනේ ක්වොලිෆිකේෂන් ජොබ් එකේ එපා වෙලා කැබින් ක්‍රූ ජොබ් එකෙන් අයින් වෙලා එන එකට වඩා මම සතුටු වෙනවා මට chance එකක් හම්බුනොත් කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න.
හැබැයි එහෙම නැති වුණොත් මම ඊගාවට ආස දේ තියෙනවනේ. කියන්නේ මම කරන්න ආසාවෙන් ඉන්න දේ. ඉතින් මම හිතුවා මම ඒ පැත්තෙන් ක්වොලිෆිකේෂන් එක හදාගන්නවා. ඊට පස්සේ මට chance එකක් හම්බුණා මම පොඩි කාල සීමාවකට ගිහිල්ලා ජොබ් එක්ස්පීරියන්ස් කරලා එනවා කියලා. මොකද අපේ ලයිෆ් එක දිගටම යනවනේ. පර්මනන්ට් ජොබ් එකක් අපිට තියෙන්න ඕනේ. ඉතින් මම කැබින් ක්‍රූ කියන්නේ මගේ ඩ්‍රීම් එක නෙමෙයිද කියලා අහපුවාට කැබින් ක්‍රූ කියන්නේ මගේ කැබින් ක්‍රූ කියන්නේ මගේ ඩ්‍රීම් එකක්. හැබැයි එකම ඩ්‍රීම් එක නෙවෙයි. ඉතින් මම හරිම ඉක්මනින් මේ දේවල් කතා කරගෙන ගියා. සමහරවිට මට ඩීටේල්ස් මගේ ඇරිලාත් ඇති. මම දන්නේ නැහැ. but මේ මම හිතනවා මම පොයින්ට් කරන්න ඕනේ ටික කිව්වා කියලා. ඉතින් මම ඔයාලට පොඩි දෙයක් කියන්න, ටිප් එකක් නෙවෙයි. පොඩි දෙයක් කියන්න. ඒ තමයි දැන් හිතන්නකෝ වෙන්ටර් ඩ්‍රීම් එක තමයි කියන්නේ මට මේක විතරයි ඩ්‍රීම් එක තියෙන්නේ මට කිසිම ඩ්‍රීම් එකක් වෙන නැහැ කියලා හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා කියලා. ඒ කෙනෙක්ට මට කියන්න තියෙන්නේ හැම වෙලාවෙම බෑකප් ප්ලෑන් එකක් තියාගන්න. ඒ කියන්නේ හිතන්නකෝ වෙන්ටර් ඩ්‍රීම් එක තියාගන්න. මම කියන්නේ ඒක එපා කියන්නේ නැහැ. හැබැයි ඒත් එක්කම ඊහා සමාන්තර වෙන තව ඩ්‍රීම් එකක් තියාගන්න. මොකද එකක් නැතුනොත් එකක් මේක නැතුනොත් මේක හැම අර සොලියුෂන්ස් තියෙන හින්දා. අනිත් එක තමයි ඩ්‍රීම් එකට බෑකප් ප්ලෑන් එකක් තියාගන්න වගේම තව කියන්න ඕන දෙයක් තමයි හැම වෙලෙම පුළුවන් තරම් ස්ටඩිස් කරන්න. ඒකට හේතුව දවසක කොච්චර මොනවද නැති වුණා ඔයාට එතනින් එහාට ස්ටෙප් එකක් අඩේ තියන්න හරි එහාට ස්ටෙප් එකක් තියන්න හරි ඔයාට এডুকেෂනල් ක්වොලිෆිකේෂන් තියෙනවා කියන්නේ ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මොකද මගේ ලයිෆ් එකේ A levels නැතුව නිසා කියන්නේ මම A levels වලට හරියට වැඩ කරන මම ඇත්තටම වැඩ කරන මම වලට වීඩියෝ එකක් දාලා තිබ්බා මම ඒක අයින් කරලා මට මතක නැහැ. මම A levels වලට ෆස්ට් චොයිස් එකෙන් හරියට වැඩ කරේම නැහැ අර කොරෝනා හිමතාව කාලේ හින්දා. මට ඇත්තටම එපා වෙලා තිබ්බ එක්සෑම් කරන එක. මම හිතන් හිටියේ මොකක් හරි කෝස් එකක් කළා මේ එහෙම මොකක් හරි ජොබ් එකක් කරගෙන ඉන්නවා කියලා. හැබැයි මට පස්සේ තමයි තේරුනේ එක්සෑම් එක කරලා ඩිග්‍රී එකක් අරගෙන ඒ ක්වොලිෆිකේෂන් එකක් ගන්න එක කොච්චර වටිනවද කියලා. ඒ නිසා තමයි මම මාස්ටර් දෙකමාරෙන් ආර්ට් ස්ට්‍රීම් එකකින් ඒවස් කරලා පාස් වෙලා ලෝන් එකකින් ඇප්ලයි කරලා ඊට කලින් ඕපන් එකේ ඩිග්‍රී කරලා දැන් ලෝන් එකකින් ඇප්ලයි කරලා ඩිග්‍රී කරන ගම ඉන්නේ. ඉතින් හරි. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ හැම වෙලේම ස්ටඩිස් වලට ෆස්ට් එක දෙන්න. කරන්න ස්ටඩිස් කරලා ඩ්‍රීම් එක තියාගන්න. අවුලට මම කලින් වගේ ඩ්‍රීම් එක තියාගන්න. හැබැයි ඕකේ ඒ කියන්නේ එකම يعني ඒක විතරයි. මම කැබින් ක්‍රූ විතරයි වෙන්නේ. මට වෙන මොකක්වත් වෙන්න ඕනේ නැහැ. එහෙම ඉඳන් එපා. ඔයාගේ ඩ්‍රීම් ගොඩක් අචීව් කරගන්න ගම කැබින් ක්‍රූ ඩ්‍රීම් එකත් අචීව් කරගන්න. ඉතින් ඔව් මට ඒක තමයි ඔයාලට එක්ක ෂෙයා කරන්න ඕනේ. වීඩියෝ එකත් එක දිගටම හිටපු ඔයාලට ගොඩක් thank you. මගේ ස්පීඩ් එක වැඩි හින්දා ඔයාලට මම කිව්ව පැහැදිලි නැති වුණාද දන්නෙත් නෑ. anyways අපි තව වීඩියෝකින් හම්බෙමු. මට කමෙන්ට් එකක් දාලා කියන්න මම ඊගාට අරන් එන වීඩියෝ මොනවද කියලා. මොකද මට හිතෙනවා මම කන්ටෙන්ට්ස් මම හිතලා දානවට වැඩිය ඔයගොල්ලන්ගෙන් අදහස් වලින් මම වීඩියෝස් කරන එක හොඳයි කියලා. මොකද එතකොට ඔයාලට වටින දෙයක් ඔයාලට උවමනා වෙන දෙයක් මගේ වීඩියෝස් හරහා ලැබෙන නිසා. ඉතින් අදට මම ගිහින් එන්න. තව වීඩියෝකින් හම්බෙන්නකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න.